29. 29 තියෙන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ආශ්‍රිත ප්‍රශ්නයක්. ABC. ඒ කියන දැනට පවතින පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම. A කියන්නේ ඒක. B කියන්නේ එම ගැටලු වලට විකල්ප යෝජනා කිරීම. C කියන්නේ මොකද්ද? තොරතුරු පද්ධතිය අවශ්‍යතා ප්‍රමුඛත්වයට අනුව පෙරගැස්වීම. ඒ කියන්නේ අර අවශ්‍යතාවය වැඩි එක ඉස්සෙල්ලා දෙන්න කියලා කියන්නේ. මේකෙන් අපෙන් අහන්නේ මৌলিক විමර්ශනයේදී ඉටු කරනු ලැබේද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මৌলিক විමර්ශනයේ මৌলিক අවධියේදී ගැටලු හඳුනා ගන්නවා. ඒකට විකල්ප ගොඩනගනවා. ප්‍රමුඛත්වයම මේ ප්‍රමුඛතාවයම පෙරගස්සනවා. උත්තර තුනම හරි. ඒත් හරි, බීත් හරි, සීත් හරි. පිළිතුරු කාම සත්‍ය වෙයි කියලා කියන්නේ මේකේ පස්සේ උත්තරේ වා. ඒ පිළිතුරු සත්‍ය වෙයි.